එකතු වෙලා ඉන්නේ ටෙක් ස්පොට් LK YouTube channel එකත් එක්ක. ඉතින් ගොඩක් දෙනෙක් iPhone එකක් මිලදී ගන්න මේ වෙනකොට ගොඩක් උත්සාහ කරනවා. මොකද iPhone වලට මේ වෙද්දි මාකට් එකේ ලොකු ඉඩක් තියෙනවා. ඒ වගේම තමයි iPhone එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් හොඳ device එකක් නිසා. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් අහුවා මේ iPhones වල මිල ගණන් ගැන. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ iPhones වල මිල ගණන් ගැන. ඉතින් මේ වීඩියෝ එක හරහා ඔයාලට පුළුවන් සම්පූර්ණයෙන්ම මේ වෙනකොට මාකට් එකේ තියෙන iPhones ගැන ඔයාලට අඩුවට වගේම ඒ වගේම තමයි brand new ගන්න පුළුවන් iPhones ගැන ඒවයි මිල ගණන් ගැන අදහසක් අරගන්න. ඉතින් මුලින්ම මතක් කරන්න ඕන මේ iPhones වල මිල ගණන් ඒ ෆෝන් එකේ තියෙන කන්ඩිෂන් එක මත ඒ වගේම තමයි ඒකේ ස්ටෝරේජ් එක, බැටරි හෙල්ත් එක මේ වගේ දේවල් මත වෙනස් වෙන්න පුළුවන් ඕනෙම වෙලාවක. ඉතින් මම මේ ඔයාලට කියන්නේ දල වශයෙන් පමණයි මේ ෆෝන්ස් වල තියෙන මිල ගණන් ගැන. හරි, ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව මේ ගැන කතා කරමු. ඉතින් මම ඔයාලට මුලින්ම කතා කරන්න අරගත්ත ෆෝන් එක තමයි iPhone 7 කියලා කියන්නේ. iPhone 7 ෆෝන් එක ඔයාලට මේ වෙනකොට ලංකාවේ මුදලින් රුපියල් 25000ත් 30000ත් අතර වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි iPhone 256GB ස්ටෝරේජ් එකක් තියෙන iPhone එකක් රුපියල් 35000ක් අතර වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි iPhone 8 වර්ගයේ ෆෝන් එකක් ඔයාලට මේ වෙද්දි 64GB වගේ ස්ටෝරේජ් යන එකක් රුපියල් 38000ත් ඒ වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට 7 Plus කියන මොඩල් එකේ iPhone 7 Plus එකක් ඔයාලට 128GB 256GB 45000ත් 55000ත් වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි iPhone X64GB ෆෝන් එකක් ඔයාලට රුපියල් 62000ක් ඒ වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි 256GB මේ මොඩල් එකේම iPhone X වල රුපියල් 70000ක් වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි iPhone XS කියන ෆෝන් එක ඔයාලට 64GB ස්ටෝරේජ් එකෙන් රුපියල් 70000කට වගේ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි iPhone XS 256GB ස්ටෝරේජ් එක තියෙන ෆෝන් එකක් ඔයාලට රුපියල් 78000කට වගේ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි iPhone XS 512GB ස්ටෝරේජ් යන එකක් ඔයාලට රුපියල් 83000කට වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. ඉතින් ওই විදිහට ඔයාලට මේ ලෝ ප්‍රයිස් එකේ ඔයාලට මිලදී ගන්න පුළුවන් ෆෝන්ස් ටිකක් ගැන තමයි මම දැන් ඔයාලට මේ කතා කරේ. දැන් අපි කතා කරමු සාමාන්‍ය ටිකක් මිල වැඩි ඒ වගේම තමයි තාමත් හොඳට perform කරන ෆෝන්ස් ටිකක් ගැන කතා කරමු. ඉතින් කලින් කිව්වා වගේ මේ ෆෝනුත් ඔයාලට මාකට් එකේ මේ තියෙන මධ්‍ය අගයක් තමයි මම මේ ඔයාලට කියලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම මේ මිල ගණන් වෙනස් වෙන්න පුළුවන් ෆෝන් එකේ තියෙන තත්ත්වය මත. හරි, ඉතින් ඔයාලට iPhone SE2 කියන ෆෝන් එක 128GB ස්ටෝරේජ් එක රුපියල් 58000කට වගේ මිලදී ගන්න පුළුවන්. මේ SE2 කියන ෆෝන් එක කියලා කියන්නේ iPhone 11 Pro එකේ තියෙන chipset එකේ හොඳ performance තියෙන ෆෝන් එකක්. ඉතින් ඔයාලා දන්න අය දන්නවා. අපි ඉස්සරහට ඒක ගැන review එකක් කරමු. ඊළඟට ඔයාලට iPhone 11 64GB එක අරගන්න පුළුවන් රුපියල් 83500කට වගේ මුදලකට. ඉතින් ඒ වගේම තමයි iPhone 11 128GB කියන ෆෝන් එක වල රුපියල් 92000කට වගේ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි iPhone 11 256GB ෆෝන් එක රුපියල් 99000කට වගේ මිලදී ගන්න පුළුවන්. ඊළඟට iPhone 11 Pro 64GB 256GB 512GB රුපියල් ලක්ෂයක් 1,16,000ත් 1,15,000ත් වගේ මුදලකට ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි 12 mini කියලා කියන්නේ ඔයාලට ඉතාමත් පොඩි size එකේ ප්‍රමාණයෙන් කුඩා ඒ වගේම හොඳ performance තියෙන mobile phone එකක්. ඉතින් මේ 12 mini 64GB 128GB කියන storage එක ඔයාලට සාමාන්‍ය රුපියල් 80000ත් 88000ත් වගේ price gap එකක මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලට මේ 12 ෆෝන් එක iPhone 12 ෆෝන් එක ඔයාලට 128GB මිලදී ගන්න පුළුවන් 1,10,000ක් වගේ මුදලකට. ඊළඟට iPhone 12 Pro එක ඔයාලට 128GB සහ 256GB කියන ස්ටෝරේජ් දෙකෙන් ඔයාලට 1,28,000ත් 1,38,000ත් වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි iPhone 13 mini කියලා කියන්නේ අර වගේම iPhone 13 එකේ performance තියෙන ප්‍රමාණයෙන් කුඩා ෆෝන් එක. ඉතින් ඔයාලට මේක මිලදී ගන්න පුළුවන් 1,08,000කට 1,18,000කට 128 සහ 256 කියන ස්ටෝරේජ් එක මේ වගේ price gap එකකට. ඒ වගේම තමයි ඔයාලට iPhone 13
128 කියන ස්ටෝරේජ් එකෙන් ඔයාලට මිලදී ගන්න පුළුවන් 1,40,000ක් වගේ මුදලකට. ඒ වගේම තමයි iPhone 13 256GB ෆෝන් එක ඔයාලට 1,48,000කට වගේ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි iPhone 14 එක ඔයාලට 1,53,900කට මිලදී ගන්න පුළුවන් 128GB කියන ස්ටෝරේජ් එක. ඒ වගේම තමයි ඔයාලට ඒකේ 256GB ස්ටෝරේජ් එකකට යනවා නම් 1,63,000කට වගේ මිලදී ගන්න පුළුවන්. ඉතින් 12 Pro Max එක ගැන කතා කරොත් 12 Pro Max එක ඔයාලට මිලදී ගන්න පුළුවන් 128 එක 1,53,900කට වගේ. 12 Pro Max අපි ගත්තොත් 12 Pro Max 256GB එක 1,63,000කට වගේ ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි 13 Pro එක ගත්තොත් 13 Pro එක ඔයාලට 128GB එක 1,63,000කට වගේ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි iPhone 13 Pro 256GB එක 1,73,000කට වගේ මිලදී ගන්න පුළුවන්. iPhone 13 Pro Max 128 එක ඔයාලට 1,75,000කට වගේ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි 13 Pro Max 256 එක ඔයාලට 1,85,000කට වගේ මිලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ගත්තොත් අපි iPhone 14 Pro 128GB කියන ස්ටෝරේජ් එක ඔයාලට 1,92,000කට වගේ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි iPhone 14 Pro 512GB එක 2,18,900කට වගේ මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි 14 Plus කියලා මොඩල් එකක් තියෙනවා. 14 Plus කියන මොඩල් එක 256GB එක ඔයාලට ගන්න පුළුවන් 1,85,000කින් වගේ. ඒ වගේම තමයි 14 Pro Max කියන එක ඔයාලට ගන්න පුළුවන් 256GB ගන්නවා නම් 2,35,000කින් වගේ. ඒ වගේම තමයි 14 Pro Max 128GB ගන්නවා නම් ඔයාලට ගන්න පුළුවන් 2,25,000කින් වගේ. ඒ වගේම අපි ගත්තොත් brand new condition තියෙන 15 කියන මොඩල් එක 15 මොඩල් එකේ 128GB කියන ෆෝන් එක 1,79,000ක් වගේ මාකට් එකේ වෙනවා මේ වෙනකොට. ඒ වගේම තමයි 15 256GB එක 2,05,000ක් වගේ මුදලකට මේවැදී අලවි වෙනවා. ඒ වගේම තමයි 15 Pro 128GB කියන ෆෝන් එක ඔයාලට 2,35,900ක් වගේ මාකට් එකේ වෙනවා මේ වෙද්දී. ඒ වගේම තමයි 15 Pro 256GB එක 2,49,900ක වගේ මාකට් එකේ මිලක් සඳහන් වෙනවා. ඒ වගේම තමයි 15 Pro Max එක 256GB 2,89,000ක් වගේ මුදලකට අලෙවි වෙනවා. ඒ වගේම තමයි last iPhone මොඩල් එක වෙන 16 එක 128GB එකෙන් 2,29,000ක් වගේ වෙනවා. 16 Pro එක 256GB 3,29,000ක් වගේ මිලකට මාකට් එකේ වෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් iPhone වල මෙන්න මේ මිල ප්‍රයිස් ලිස්ට් එක පොඩ්ඩක් සඳහන් කරන්න කිව්ව නිසා තමයි මේ වීඩියෝ එක කරන්නේ. මේ වීඩියෝ එක හරහා ඔයාලට පුළුවන් මේ වෙද්දි මාකට් එකේ iPhones වල තියෙන මිල ගණන් ගැන දල අවබෝධයක් ලබා ගන්න. ඉතින් iPhone එකක් මිලදී ගන්න යන කෙනෙක්ට නම් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. අපි ඉස්සරහදී තවත් iPhones ගැන ඒ වගේම තමයි ඔයාලට බජට් එකට ගන්න පුළුවන් iPhones ගැන සහ reviews ගැන කතා කරමු. ඒක නිසා channel එක subscribe කරලා දිගටම එකතු වෙන්න. එහෙනම් ඉතින් අදට මේ වීඩියෝ එක නවත්තනවා. හැමෝම ඉක්මනින්ම තවත් අලුත් වීඩියෝ